බව ටොමියා එක්ක නම් බෑ. ටොමියෝ මාව බේරගන්නකෝ. ඔයා තමයි මගේ වීරයා ටොමියෝ. එකයි දෙකයි තුනයි. යේ අපි දිනුම්. රොකී තමයි හොයන්නේ. යයි අම්මලිට ටක් ගාලා හැංගෙන්න යන්. ටොමි ඔයා මගේ පස්සෙන් ඇවිල්ලා වැඩේ කන්න නම් හදන්න එපා. ඕ මෙතන නම් හොඳයි. මෙතන හැංගෙන්න ඕනේ. අටයි 9යි 10යි ඔන්න මං එනවා. බලගොඩු වස්සෙත් නෑ. අයියෝ රිදිරස්සෙත් නෑනේ. ටොමි ඔයා ඔය උතන මොකද කරන්නේ? උතනින් යන්න ඕනේ. අයියෝ එකපාරක් කිව්වහමලා යන්නනේ මාව අහුවේ නැත්තම් යන්න. මං ඔයාගත්තා. thank you ටොමි කොල්ලා. මං ඔයාලට කීපාරක් කිව්වද මගේ පස්සෙන් එන්නපා කියලා? ඔයා නම් හැමදේම අවුල් කරනවා. එන්න එපා මගේ පස්සෙන්. කිකි මම හොයන්නම්. ඔයා එහෙනම් හොයනවද මලිතියෝ? 1යි 2යි 3යි. ටොමි ආයෙනම් ඔයා පස්සෙන් එන්න එපා. නැත්තම් ඔයා හැමදේම අවුල් කරයි. එක කමක් නෑ. එන්නකෝ. මේක තුලට රින්ගන්නත් අමාරුයි. ටොමි ඔයා ඉස්සරහට වෙලා මාව වහන් ඉන්න. මලිතියාවොත් මන් නෑ කියලා කියන්න. කිකි මං ඔයා හොයාගත්තා. ටොමි මාව බය කරා. ටොමි මාව කන්න හැදුවා. මල ජංජාලි. යයින් එන්න. මලිතේ යන්න එපා ඉන්න. මලිනව හැපුවද දන්නේ. මං ගිහලා මල්ලා එන්නම්. පස්සේ සෙල්ලම් කරමු. බයි. අනේ මන් දන්නේ ටොමි ඔයත් එක්ක කිසිම වැඩක් කරන්න බෑ. ඔයා හැමදේම අවුල් කරනවා. ටොමි එන්න කෑම. කේක් බිස්කට් ටොෆි වලට වඩා රසට ගුණට කුරක්කම් පිටි වලින් හැදුව හැලපයක් හමුද? 100% පිරිසිදු කුරක්කම් වලින් නිෂ්පාදිත නිකාඩෝ කුරක්කම් පිටි. පුරා වසර 50ක සෞඛ්‍ය ආරක්ෂිත දේශීය ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෝ සීමා සහිත නිකාඩෝ නිෂ්පාදන සමාගම. නිකාඩෝ රසයි ගුණයි කතිමයි. කන්න. මෙයාට නම් සුදු අම්මියෝ කෑම දෙන්න එපා. අපේ හැම දේම අවුල් කරා. මලිතිව බය කරලා එලෙව්වා. මම හැමදේම බලාගෙන හිටියේ. ටොමීට බලන වැඩක් නෑ ටීකි. එයා කළේ එයාගේ රාජකාරියනේ. උනාට සුදු අම්මියෝ අපේ සෙල්ලම අවුල් කරානේ. හොඳට කල්පනා කරලා බලන්නකෝ. ඔයා එයාට කිව්වා නේද මලිතිට පේන්නේ නැති වෙන්න ඔයාව වහගෙන ඉන්න කියලා. ඉතින් එයා හරියට මේක කළා. ඉන්නකෝ මම තව පැහැදිලි කරලා දෙන්න. මතකද ඔයාලට තාත්තා මේ පාර යනකොට එයාට කියලා ගිය දේ? ටොමි මං ගිහිල්ලා එනකන් සුදු අම්මියාවයි ටික්කියව හොද්දට බලා ගන්න ඕන. මං ඔයාව අද ඉඳන් පත් කරනවා මේ ගෙදර ආරක්ෂකයෙක් විදියට. තාත්තා එයාට දීපු රාජකාරිය හරියටම ඉෂ්ට කරා. ඒකයි මලිතිගෙන් ඔයාව ආරක්ෂා කරගන්න හැදුවේ. ආයෙ නම් එහෙම කරන්නේ නෑ. මට සමා වෙන්න ටොමි එහෙම කෑ ගැහුවට. අයියෝ. ටොමි ඔන්න හරිද? ඔන්න එවනවා. හරි එවන්න.
ටික්කි ටොමි එන්න කෑම ගන්න. ඔන්න. අපිව ආරක්ෂා කරලා යාට ගොඩක් බඩගිනි ඇති. ඒක තමයි හොඳට කාලා ශක්තිමත්ව ඉන්න ඕනේ. ටික්කියා හරි ශක්තිමත් අම්මාතේ වගේ ඇසලොකුයි පොඩි කට හැඩයයි තඟ වැඩ හරි ගොඩයි